Hello guys, මේ ඉන්නේ අකිරා. අකිරා අපේ එයාගේ අලුත්ම අපේ පවුලට දීපු අලුත්ම සමාජිකයෝ හතර දෙනා තමයි මේ ඉන්නේ. ඉන්නවා හතර දෙනෙක් අපේ සමාජිකයෝ අලුත් සමාජිකාවෝ හතර දෙනෙක් ඉන්නවා. මේ බලමු අපි දැන් මේ රෑ 12ට පැය 3න් 3ට තමයි මම මේගොල්ලන්ට ෆීඩ් කරන්නේ. දැන් මේගොල්ලෝ දැන් ෆීඩ් කරලා හොඳට දැන් ඉන්නේ. දැන් මේගොල්ලෝ හොඳට දැන් නිදි. තේරෙනවනේ. කාලතරයක් නැතුව හොඳට දොයි බබා කියනවා. ඉතින් මෙයා අද තමයි අපේ මේ තෑගි ටික අපිට දුන්නේ අකිරා. මේ අකිරා ඉන්නේ තාම හරි හොඳයි. මෙයා කිසිම නෑ හොඳට සපෝට් කරා. වැඩ ටික ලස්සනට කරලා දුන්නා. මේ අද උදේ ඉඳලා පොඩි පොඩි වෙනස්කම් කීපයක් අපි දැක්කම අකිරාගේ මේ උදේ කෑම ඊරෑ කෑවෙත් නෑ. අද උදේ කෑවෙත් නෑ. පස්සේ මම පෙඩිග්‍රී ටිකක් දුන්නා බලන්න කයි කියලා. ඉතින් ඒ ටික නම් කෑවා. කාලා එළියට පොඩ්ඩක් ගිහිල්ලා එළියට පොඩ්ඩක් බලලා හැමෙන් දඟලලා දැන් වල චූ දෙපාර තුන් පාරක් දැම්මා. බැරි විදිහ යන්න නැති තත්ත්වෙට වෙනකන් ආවා. ඉතින් ඊට පස්සේ මෙයා අපි ඉතින් අදම මේ ඩිලිවරි එක කරයි කියලා ඉඳලා අපි මේ සම්බන්ධයෙන් බලන අපේ මල්ලි කෙනෙක් ඉන්නවා මල්ලි දෙන්නේ කියලා පණිවිඩ දුන්නා. යා කිව්වා මේ ලක්ෂණ තියෙනවා නම් අපිට සූදානම් වෙන්න අද මේ වැඩේ වෙයි කියලා. ඉතින් අපි මෙඩිකිට් එකයි ඔක්කොම ලෑස්ති කරගෙන හිටියා. දැන් හොඳටම නෙවි. ඉතින් ක්‍රොස් කරේ ග්‍රීන් කලර් එක්කෙනෙකුට දැන් බ්‍රවුන් කලර් එක්කෙනයි බ්ලැක් කලර් තුන් දෙනෙකුයි තමයි ඉන්නේ. කලරෙන් ඩිලිවරි එක මෙයාගේ. ඉතින් අපි හිතුවේ ගොඩක් අමාරු වෙයි, පැටව ගන්න අමාරු වෙයි. එතකොට තව ගොඩක් දේවල් මෙයාට අපිට උදව් කරන්න වෙයි කියලා. ඉතින් පළවෙනි පැටි අපි හිටියෙත් නෑ. මගේ අනිත් බබාට සිත්සු බබාට ගියා බෙහෙත් ටිකක් අරන් එන්න. එයා පොඩ මේ දවස්වල අසනීප වෙලා ඉන්නේ සිත්සු බබා. ඉතින් මමයි දුවලා දෙන්නයි ගියා. ඒ ගමන ගිහිල්ලා එනකොට අපේ මගේ වයිෆ් කතා කරලා කිව්වා මම මේක පැටි එකක් කියලා ඩිලිවර් කරලා ඉන්නවා. ඉතින් ඉක්මනට එන්න කියලා. අපි ඉක්මනින්ම ආවා. ඉතින් එනකොටත් එයා ඔක්කොම වැඩ ටික කරලා එයාව හොඳට සුද්ධ කරලා ළඟ තියාගෙන ඉන්නවා. ඉතින් අපිට ගොඩක් හිතුවට වැඩිය ගොඩක් ලේසි වුණා වැඩ ටික කියලා. හොඳට මේ වැඩ ටික කරා. මේ හොඳට මේ වැඩ ටික කරා. ඉතින් අපිට ගොඩක් සන්තෝෂයි වැඩේ ඉක්මනින් ඒ විදිහට වුණා. ඉතින් එතනින් පස්සේ විනාඩි 45න් 45ට දෙන්නෙක් අපි දැම්මා. ඉස්සෙල්ලාම ආවේ තමයි මේ අපි මේ බ්‍රවුන් එක්කෙනා. ඊට පස්සේ බ්ලැක් දෙන්නෙක් ආවා. දෙවෙනිට අපි කරන චුට්ටක් පොඩි එයා ඉන්නවා මේ මෙතන මේ මෙයා තමයි එයා. ඊට පස්සේ අනිත් දෙන්නම අනිත් එක්කෙනා තවත් විනාඩි 45කට පස්සේ ආවා. අන්තිම එක්කෙනා පැය දෙකයි විනාඩි ගානකට පස්සේ විනාඩි 15කට පස්සේ. ඉතින් අපි හිතුවේ පැටව එක්කෙනෙක් වගේ දෙන්නෙක් වගේ ඉඳී කියලා. අපිට හතර දෙනෙක්ම දුන්නා. ඔක්කොම මේ කෙල්ලෝ හතර දෙනෙක්. ඉතින් අපි දැන් ඒ වන්දි කියපු විදිහටම ડોක්ටර්ස් කතා කරා. මෙයා බලන ડોක්ටර් කෙනෙක් ඉන්නවා අපි ડોක්ටර් කෞශල්‍ය කියලා. ඉතින් එයාට කතා කරා. ඒගොල්ලෝ හොඳටම හොයලා බලනවා මේගොල්ලෝ ගැන. ඉතින් දැන් ඩිලිවරි එක වුණ නිසා අපිට කිව්වා පැය 3න් 3ට ෆීඩ් කරගෙන යන්න. හතර දෙනෙක් නිසා ඉතින් ගැටලුවක් නැහැ. ඒක පුළුවන්. ඉතින් අපි මේ පොඩ්ඩක් ඇහ ගහගෙන ඉන්න කියලා ටිකක් උසමහත එක්කෙනෙක් නිසා වැඩි උසමහත එක්කෙනෙක් නිසා මේ පැටව යට වෙයි කියන බයට තමයි මේ දැන් රෑ 12යි වෙලාව 11:00 ඉඳලා මම ෆීඩ් කරනවා මේගොල්ලෝ තියාගෙන. දැන් හොඳට ඒගොල්ලෝ කිරි බීලා දැන් මේ නිදින මොහොත අපි ඉතින් දවසින් දවස ඒගොල්ලෝම දැනුවත් කරනවා. මගේ දුවගේ channel එක තමයි මේ කරන්නේ. ඉතින් පුළුවන් තරම් කියන්නේ මේක subscribe කරන්න. ඉතින් අපි ලැබ්‍රඩෝලා ගැන පුළුවන් තරම් විස්තර ටික අපි දෙන්නම්. වැරදි තමයි තියෙන්න පුළුවන්. නමුත් අපේ මට්ටමින් මේ ගැටලුවක් නොවන විදිහට කරගත්තොත් තමයි ඕගොල්ලන්ට දාන්න ඉතින් මොනවද ප්‍රශ්නයක් වුණත් අපි එකක් දානවා. ඉතින් ගැටලුවක් නැහැ. හැමදේම අකිරත් හොඳට ඉන්නවා. හොඳ දැන් කාලා බීලා අපි වැඩි මොකුත් දුන්නෙත් නැහැ. නමුත් ඒනට ටික ටික එයා ෆීඩ් කරනවා. එයාත් මොකද අම්මස් මේ ශක්තිමත් වෙන්න බෑ. පැටව ටික මේ එයාගේ දරුවෝ ටික පෝෂණය කරන්න. ඉතින් ගොඩක් හොඳින් ඒ වැඩ ටික ඔක්කොම කරන නිසා අපි එයාවත් හොඳට ෆීඩ් කරගෙන මේ පැටව ටිකත් හොඳින් බලාගෙන අපි තව දවසකින් හම්බෙමු. තව වෙලාවකින් නැත්නම් තව වීඩියෝකින් හම්බෙමු. ඊට පස්සේ අපි ෆීඩින් ටයිම් එක තියෙන්නේ රෑ පාන්දර 3ට. මේ 12ට විතර පාන්දර 3ට ගන්නවා. මොකද මෙයා ගාව තියන්නේ නැහැ පැටව ටික. චුට්ටක් අපි චුට්ටක් බකට් එකට අයින් කරලා තියන් ඉන්නේ. පොඩක් හීට් කරගෙන ඉන්නේ. ඒගොල්ලෝම පොඩක් මේ පරිසරේ පොඩක් වේද ටයිප් එක වේද එක බෑඩ් වෙලා තියෙන පොඩක් මේ දවස්වල ඒක නිසා චුට්ටක් අපි යාව
වෙනම තියාගෙන ඉන්නවා මේ කටවු ටික බෝතලයකට උණු ටිකක් දාලා රෙදි කෑලි උඩ පොඩ රත් වෙන්න දාලා එහෙම තමයි ඉන්නේ. ඉතින් හොඳට නිදා ගන්න පැය 3ට වරාවක් ෆිලම් එක තියලා ඒ ෆීඩින් වැඩ ටික ඔක්කොම කරනවා. ඉතින් දැනට මම මෙතන මේ කකුල් දෙකෙන් දෙන මොකද හිතන්න බෑ. මම ඉන්නේ ළඟරුම් වෙලා කූඩු ඇතුලේ ඉන්නේ යාගේ. ඉතින් කිරා හොඳින් ඉන්නවා. බලමු අපි ඉස්සරහට කොහොමද මේගොල්ලෝගේ ඩිලිවර් එක වෙන්නේ. මේ ඩිලිවර් එක මේ උනායින් පස්සේ මේලා කොහොමද අපි දවස් 15ක් 14ක් වෙනකම් කොහොමද අපි නැත්නම් දවස් 7කින් බලමු අපි කොහොමද මේගොල්ලෝගේ වර්ධනය කොහොමද කියලා. දැන් තරම් දෙයක් පිටින් කිසිම අවුලක් නැතුව මේ හතර දෙනාම ඉන්නවා. ඉතින් අපි තවත් දවසක හම්බෙමු. තවත් වීඩියෝ එකක් හම්බෙමු. ගිලෙන්නම්. බයි.